සුබ දවසක් ඔයාලා හැමෝටම මිනිපොට්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ පැක් එක තමයි අපි ඔයාලගේ දෙවෙනි පාඩම විදියට දීලා තියෙන්නේ. මේ පැක් එකේ තියෙන මොනවද කියලා අපි මුලින්ම බලමු. දෙවෙනි පාඩමේදී අපි ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ වගේ filament bulb දෙකක්. ඒ වගේම battery case එකක්. double A batteries දෙකක්. මේ වගේ capacitors දෙකක් සහ මෙන්න මේ වගේ resistor එකක් අපි ඔයාලට දීලා තියෙනවා. හරි අපි බලමු මුලින්ම මෙන්න මේ filament bulb දෙකෙන් සහ මෙන්න මේ battery එකෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඔයාලගේ මේ දෙවෙනි පැක් එකේ පාඩම් ටික මොනවද කියලා අපි එකින් එක බලමු. මෙන්න මේ filament bulb දෙක ශ්‍රේණිගත කිරීම සහ සමාන්තරගත කිරීම, battery ශ්‍රේණිගත කිරීම, සමාන්තරගත කිරීම, ඒ වගේම මෙන්න මේ ධාරිත්‍රක නැත්නම් capacitors සහ මෙන්න මේ resistor එක පාවිච්චි කරලා මේ තුන හඳුන්වා දීම සහ ඒත් එක්කම මේ capacitors සමාන්තරගත කිරීම සහ ශ්‍රේණිගත කිරීම කියන මෙන්න මේ පාඩම් තුන අපේ මෙන්න මේ පැක් එක හරහා ඔයාලට කියලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පාඩම විදියට අපි බලන්න යන්නේ මෙන්න මේ batteries දෙක සමාන්තරගත කිරීම සහ ශ්‍රේණිගත කිරීම. මෙන්න මේ component එක ඔයාලට මතක ඇති. අපි පළවෙනි පාඩමේ මේක use කරා. මේ පළවෙනි පාඩමේ තියෙන project board එක. මේ project board එක අපි මෙන්න මේ pack එකේදී තමයි ඔයාලට දුන්නේ. එතකොට ඔයාලා මේ පළවෙනි pack එක අරන් තියෙන්න ඕනි. අපේ මේ දෙවෙනි පාඩමේ මේ practical එක කරන්න. මේකෙදී අපි දුන්නා ඔයාලට fan එක, battery එක, switch එක. ඒ පාඩමත් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකත් මෙතනින්ම බලන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ වගේ පරිපත අඳිනකොට මෙන්න මේ වගේ අංකයක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ bulb එක. මේ තියෙන්නේ battery එක. මේ දිගින් කියන්නේ ධන කියන ලකුණ. මේ කොටිර කියන්නේ ඍණ. මේ තියෙන්නේ ධනාග්‍රය, මේ තියෙන්නේ ඍණාග්‍රය. හරි දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් බැටරි එකකට බල්බ් එකක් කනෙක්ට් කරන පරිපතයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද බල්බ් එක, මේ තියෙන්නේ බැටරි එක. මේ තියෙන්නේ බැටරි එකේ ධනාග්‍රය, මේ තියෙන්නේ බැටරි එකේ ඍණාග්‍රය. මේ තියෙන්නේ ඍණාග්‍රය, මේ තියෙන්නේ ධනාග්‍රය. මෙන්න මේ බැටරි එක කනෙක්ට් කරාම මේ ධනාග්‍රය බල්බ් එකේ මෙතනට කනෙක්ට් වෙනවා. ඍණාග්‍රය බල්බ් එකේ අනිත් අග්‍රයත් එක්ක කනෙක්ට් වෙනවා. මේ තියෙන filament බල්බ් එකේ ධන ඍණ කියලා වෙනමම අග්‍ර දෙකක් නැහැ. ඒ වුණාට LED එකේ තියෙනවා. ඔයාලට මතක ඇති. අපි LED එක ගැන කතා කරද්දී කලින් පාඩමේ කියලා දුන්නා මේ දිග අග්‍රය තමයි ධන, කොට අග්‍රය තමයි ඍණ කියලා. එතකොට මෙයා ධන, මෙයා ඍණ. නමුත් මේ බල්බ් එකේ එහෙම ධන ඍණ කියලා අඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. අපි මෙන්න මෙතනින් බැටරි එකෙන් දෙන පවර් එකෙන් තමයි මෙයාගේ ධන ඍණ කනෙක්ට් වෙන්නේ. හරි. අපි බලමු අර ඩයග්‍රෑම් එකේ තිබ්බ එක ප්‍රැක්ටිකල් එකක් විදියට කරලා. මේ තියෙන බ්‍රෙඩ් බෝඩ් එක මුලින්ම මම මේ බැටරිස් දෙක බැටරි කේස් එකට දානවා. කොහොමද දාන්නේ කියලා ඔයාලට කලින් වීඩියෝ එකේ අපි කියලා තියෙනවා. මෙන්න මේ ස්ප්‍රින් එක තියෙන පැත්තට මෙයාගේ තියෙන මේ ඍණාග්‍රය දානවා. මෙන්න මේ විදිහට සෙට් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මෙයාගෙත් ඍණාග්‍රය ස්ප්‍රින් එක තියෙන සයිඩ් එකට දානවා. මෙයාලව අපි මේ විදිහටම තියලා තියන්නේ නැහැ. ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා අනිවාර්යයෙන්ම ඔයාලා ගලවන්න. නැත්නම් මේ බැටරි එක බහින්න පුළුවන්. ඊළඟට මම filament bulb එක ගන්නවා. මේ filament bulb එක අරගෙන මේකේ එක සිදුරකටත් අනිත් අග්‍රයේ බල්බ් එකේ තව සිදුරකටත් දෙනවා. ඊළඟට ඔයාලට මතක ඇති ඩයග්‍රෑම් එක මතක නැත්නම් ආයෙම වීඩියෝ එක පෝස් කරලා ආයෙම ගිහිල්ලා බලන්න. ඊළඟට අපිට තියෙන්නේ මේ බල්බ් එකේ තියෙන මේ අග්‍ර දෙකට මෙයාගේ ධන සහ ඍණ දෙන්න. මම ධන අග්‍රය මෙයාට දෙනවා. මේ ඍණාග්‍රය මම මේ කෙලින්ම තියෙන තීරුවේ මෙයාට දෙනවා. ඔයාලට දැන් පේනවා මම මේක කනෙක්ට් කරාම
ලයිට් එක සම්පූර්ණයෙන්ම එළියත් එක්ක පත්තු වෙලා තියෙනවානේ. මෙන්න මේ විදිහට තමයි වයර් එකේ කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ දෙවැනි ප්‍රැක්ටිකල් එක. අපි මෙතනදී බල්බ් දෙකක් පාවිච්චි කරනවා. අපි කලින් ප්‍රැක්ටිකල් එකේදී එක බල්බ් එකයි පාවිච්චි කරේ. මෙතනදී මේ තියෙන බල්බ් දෙකක්, මෙතන තියෙනවා බැටරි එක. ධන ඍණ. ඔයාලට මතකයි. එතකොට මේ බල්බ් දෙක කනෙක්ට් කරලා තියෙන්නේ කොයි විදිහටද? එකක් පිටිපස්සේ එක්කෙනෙක්. පේලියක් වගේ තමයි තියෙන්නේ. එතකොට අපි මෙයාට කියනවා ශ්‍රේණිගත ක්‍රමය කියලා. ශ්‍රේණිගත විදිහට තමයි මේ බල්බ් දෙක කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතනින් අපි මෙන්න මේ 3 වෝල්ට් බැටරි එකක් තමයි ඔයාලට බැටරි දෙකම එකතු කරාම ගන්න පුළුවන් වෝල්ටේජ් එක වෙන්නේ. මෙතනයි තියෙන ඩිවයිස් දෙකට බෙදිලා තමයි මේ වෝල්ටේජ් එක යන්නේ. වෝල්ටේජ් එක අපි නම් කරන්නේ V කියලා. මෙන්න මේ V කියන වෝල්ටේජ් එක මේ දෙන්න අතරේ බෙදිලා යනවා. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් මේ දෙන්නට බෙදිලා යන්නේ 1.5 1.5ක් වගේ කියලා අපිට මෙතන ගන්න පුළුවන්. මෙතන එක වගේම බල්බ් දෙකක් තියෙන නිසා. මෙතන යන ධාරාව කියලා අපි කියනවා I. මේ ධාරාව යන්නේ සමානව. මෙතනින් යන ධාරාව මේ දෙන්නටම සමානව තමයි යන්නේ. අපි බලමු මෙයාගේ මේ තියෙන ඩයග්‍රෑම් එක ප්‍රැක්ටිකල් එකක් විදියට පාවිච්චි කරලා. මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදියට අපි ඔයාලට දීලා තියෙන මෙන්න මේ බල්බ් එක ශ්‍රේණිගත කරනකොට මෙයාගේ ධන ඍණ කියලා වෙනසක් නැති නිසා මෙයාගේ ධනද ඍණද සම්බන්ධ කරන්න ඕන කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපි LED බල්බ් දෙකක් මේ විදියට ශ්‍රේණිගත කරොත් මේ බල්බ් එකේ ධන සහ මේ බැටරි එකේ ධන මේ බල්බ් එකේ ඍණාග්‍රයයි මේ බැටරි එකේ ඍණාග්‍රයයි තමයි කනෙක්ට් කරන්න ඕන LED ශ්‍රේණිගත කරද්දී. බල්බ් එකේ ධනාග්‍රය බැටරි එකේ ධනාග්‍රයටත් බැටරි එකේ මෙන්න මේ ඍණාග්‍රය බල්බ් එකේ LED එකේ ඍණ අග්‍රයටත් තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට මේ බැටරි දෙක අතර කොහොමද එන්නේ? මෙතනට ධන දුන්නා නම් මෙතන ශ්‍රේණිගත කරනකොට මෙයා ඍණ මෙයා ධන. මෙන්න මේ විදිහට තමයි අපි මෙයාව LED ශ්‍රේණිගත කරද්දී මේ විදිහට තමයි කනෙක්ට් වෙන්නේ. අපි ප්‍රැක්ටිකල් එකේදී මේ LED ශ්‍රේණිගත කිරීම කරන්නේ නැහැ. ඔයාලා මේ ඩයග්‍රෑම් එක දිහා බලලා අපි දැන් කරන ප්‍රැක්ටිකල් එකත් එක්ක බලලා මේවා ගෙදරදී කරලා බලන්න ඔයාලට පුළුවන්. අපි දැන් බලමු බල්බ් දෙක ශ්‍රේණිගත කිරීම ප්‍රැක්ටිකල් එකක් විදිහට කරලා. හරි. අපි මුලින්ම මේක බල්බ් එකක් අරගෙන මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකට මෙන්න මේ තියෙන එක සිදුරු කරගෙන මේ විදිහට අනිත් සිදුර මේ විදිහට අපි මේ බල්බ් එක මේ විදිහට කනෙක්ට් කරනවා. මේ බල්බ් එකේම අනිත් බල්බ් එක අරගෙන මෙන්න මේ පින් එක සහ මෙන්න මේ බල්බ් එකේ පින් එක තියෙන සමාන තීරුවකින් තමයි මෙයාවත් කනෙක්ට් කරන්නේ. ඊළඟට මේ බල්බ් එකේ අනිත් පින් එක අනිත් වයර් එක අරගෙන වෙන තීරුවකින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඊළඟට අපි ගන්නවා අපේ මේ බැටරි එක. බැටරි එකේ ඔයාලා ඩයග්‍රෑම් එක බලන්න කොහොමද එන්නේ කියලා. මෙයාගේ ධනාග්‍රය අපි දෙනවා මේ බල්බ් එකේ මේක පැත්තකට ඍණාග්‍රය දෙනවා මෙයාගේ එක පැත්තකට. එතකොට ඔයාලට දැන් බලන්න පුළුවන් අපි කලින් මේ බල්බ් එක විතරක් පත්තු කරද්දී කොහොමද මෙයාගේ එළිය තිබුණේ? දැන් මෙයාගේ කොහොමද එළිය තියෙන්නේ? එළිය ටිකක් අඩු වෙලා තියෙනවා. ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී අපි දැනගත යුතුම දේ තමයි මෙතනින් එන මෙන්න මේ වෝල්ටීයතාවය වෝල්ටේජ් එක මෙතනින් බෙදිලා තමයි මෙන්න මේ බල්බ් දෙකට ගමන් කරන්නේ. මෙතනින් යන වෝල්ටේජ් එක බෙදිලා ගියාට මේ හරහා එන ධාරාව මේ දෙන්නටම සමානයි. ධාරාව මේ දෙන්නටම සමානයි. වෝල්ටේජ් එක තමයි බෙදිලා යන්නේ. මේ විදිහට මේ වගේ බල්බ් දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනකොට මේ බල්බ් දෙකෙන් එකක් හරි පිච්චුනොත් මේ දෙකම වැඩ කරන්නේ නැහැ. අපි බලමු උදාහරණයක් විදිහට මෙන්න මේ බල්බ් එකෙන් එන මෙන්න මේ වයර් එක. මේ වයර් එක මම මෙතනින් ගලවනවා. ගැලවුවම ඔයාලට පේනවා මේ බල්බ් දෙකම වැඩ කරන්නේ නැතුව ගියා නේද? ඒ වගේම තමයි මම අනිත් වයර් එකක් ගලවලා පෙන්නන්නම්.
මේ අනිත් බල්බ් එකෙන් එන වයර් එක එයාව ගැලවුවොත් දැක්කද? එයාව වැඩ කරන්නේත් නැහැ. ඇයි ඒ? මෙතනින් අපි දීලා තියෙන මේ බැටරි එකෙන් දීලා තියෙන වයර් එක මෙයාට මේ පවර් එක මේ හරහා ඇවිල්ලා මෙයාගෙන් ඇවිල්ලා මෙයාටත් ගමන් කරනවා. එතකොට මෙතන වෝල්ටේජ් එක බෙදිලා යනවා වගේම මේ එකම ලයින් එකකින් තමයි මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දෙන්නගෙන් කෙනෙක් හරි වැඩ නැතුව ගියොත් අනිත් එක්කෙනා වැඩ කරන්නේ නැහැ. ඊළඟ පාඩමේදී අපි බලන්න යන්නේ මේ බල්බ් දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා. මේ බල්බ් දෙක සමාන්තරගතව සම්බන්ධ කරාම කොහොමද මෙයාගේ ධාරාව සහ වෝල්ටීයතාවය වෙනස් වෙනවද සමාන වෙනවද කියලා අපි බලමු. මේ තියෙන්නේ බල්බ් දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරලා. මෙතන තියෙනවා අපේ බැටරි එක, මෙතන තියෙනවා බල්බ් එක, මෙතන තියෙනවා අපේ අනිත් බල්බ් එක. එතකොට මෙතන බැටරි එක 3 point වෝල්ට් එකක් තමයි තියෙන්නේ. මේ 3 point වෝල්ට් එක පළවෙනි බල්බ් එකට සහ දෙවෙනි බල්බ් එකට සමානව තමයි වෝල්ටේජ් එක තියෙන්නේ. එතකොට මෙයාට තියෙන්නේ 3 වෝල්ට්, මෙයාටත් තියෙන්නේ 3 වෝල්ට්. වෝල්ට් 3ක් තමයි මේ බල්බ් දෙකටම හම්බෙන්නේ. එතකොට මෙතනින් යන ධාරාව කොහොමද යන්නේ? මේ බැටරි එක හරහා එන ධාරාව මෙයාටත් බෙදිලා තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට මේ සමාන්තරගතව බල්බ් දෙක සම්බන්ධ කිරීමෙන් තියෙන අපිට දැනගන්න ඕන දේ තමයි මෙතනින් එන වෝල්ටේජ් එක, මෙතනින් හම්බෙන වෝල්ටේජ් එක මේ බල්බ් එකටත් සමානව ලැබෙනවා. මෙතනින් යන ධාරාව බෙදිලා තමයි ගමන් කරන්නේ. හරි. අපි බලමු මේ බල්බ් එක වෙනුවට LED බල්බ් එකක් දැම්මොත්. අපි ප්‍රැක්ටිකල් එකේදී පාවිච්චි කරන්නේ ෆිලමන්ට් බල්බ් එක. LED බල්බ් දෙකක් දැම්මොත් කොහොමද මේ දෙන්නව සම්බන්ධ වෙන්නේ කියලා. මෙතන තියෙන්නේ ධනාග්‍රය, මෙතන තියෙන්නේ ඍණාග්‍රය. එතකොට මේ ධනාග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ අපේ LED එකේ ධනාග්‍රයට. මෙතනත් මේ බල්බ් එකෙත් මෙතන LED එකේ ධනාග්‍රයට තමයි මෙතනින් එන මේ වයර් එක සම්බන්ධ වෙන්න ඕන. මෙතන තියෙන්නේ ඍණාග්‍රය, මෙතන බැටරි එකේ ඍණාග්‍රයත් මේ LED එකේ ඍණාග්‍රයත් තමයි සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම මෙතන තියෙන LED එකේ ඍණාග්‍රයත් මෙතන බැටරි එකේ ඍණාග්‍රයත් තමයි මේ විදියට සම්බන්ධ වෙන්න ඕන. ඔයාලා LED අරගෙන මේ ප්‍රැක්ටිකල් එක කරලා බලන්න. අපි කරන්නේ ඒ ප්‍රැක්ටිකල් එක ෆිලමන්ට් බල්බ් පාවිච්චි කරලා. හරි, අපි අර ප්‍රැක්ටිකල් එක මෙන්න මේ ෆිලමන්ට් බල්බ් දෙක පාවිච්චි කරලා මේ දෙන්නව සමාන්තරගතව සම්බන්ධ කරලා බලමු. ඔයාලට මතක ඇති අපි ඇඳපු ඩයග්‍රෑම් එක. මම මුලින්ම එක බල්බ් එකක් අරගෙන මෙයාගේ අග්‍ර දෙක මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකට සම්බන්ධ කරනවා මේ විදියට. ඊළඟට අනිත් බල්බ් එකත් අරගෙන එයාගේ අග්‍ර දෙකත් මෙන්න මේ විදියට සම්බන්ධ කරනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ බල්බ් දෙක සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා අපි ඩයග්‍රෑම් එකේ ඇඳ විදියටම එක බල්බ් එකක් මෙතන තියෙනවා, අනිත් බල්බ් එක මෙතන තියෙනවා නේ. මෙන්න මේ විදියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි, අපි දැන් මෙයාට බැටරි එක දෙමු. මේ බල්බ් දෙකට පවර් එක දෙන්න තමයි යන්නේ. අපි බැටරි එක අරගෙන බැටරි එකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය මෙන්න මේ විදියට සම්බන්ධ කරමු. මේ විදියට අපි මේ බල්බ් දෙක සමාන්තරගතව සම්බන්ධ කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ බල්බ් දෙකම උපරිම දීප්තියෙන් දැල් වෙනවා. ඒකට හේතුව තමයි මේ බැටරි එකෙන් තියෙන වෝල්ටේජ් එක 3ක් නම් මෙන්න මේ බල්බ් එකත් වෝල්ටේජ් එක 3ක් විදියට ගන්නවා. එතකොට මෙයාගෙත් වෝල්ටේජ් එක 3යි, මෙයාගෙත් වෝල්ටේජ් එක 3යි. වෝල්ටේජ් එක 3ක් නිසා මේ බල්බ් දෙකම උපරිම දීප්තියෙන් දැල්වීමක් සිදු වෙනවා. නමුත් මෙයාගෙන් මෙන්න මේ බල්බ් එක ගන්න ධාරාව සහ මේ බල්බ් එක ගන්න ධාරාව උපරිමයෙන්ම ලබා ගන්නවා. උදාහරණයක් විදියට මේ බල්බ් එක ධාරාව එකක් ගන්නව නම් මෙයත් මේ බල්බ් එකත් ධාරාව එකක් ගන්නව නම් එතකොට මේ බැටරි එකට දෙන්න සිද්ධ වෙනවා ධාරාව දෙකක්. ඒ කියන්නේ ඇම්පියර්
දෙකක් දෙන්න සිද්ධ වෙනවා මේ බැටරි එකට මේ බල්බ් දෙකට වෙන වෙනම. එතකොට එන ධාරාව දෙකට බෙදෙනවා සහ වෝල්ටේජ් එක සමානව බෙදෙනවා මේ සමාන්තරගතව බල්බ් සම්බන්ධ කිරීමේදී. අපි දැන් මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා මෙන්න මේ බල්බ් දෙක ශ්‍රේණිගත කිරීම සහ සමාන්තරගත කිරීම. ශ්‍රේණිගත කිරීමේදී මොකක්ද උනේ? සමාන්තරගත කිරීමේදී මොකක්ද මේ බල්බ් වලට උනේ කියලා තමයි අපි මේ වීඩියෝ එකේදී බැලුවේ. ඊළඟ වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ මෙන්න මේ බැටරි එක පාවිච්චි කරලා බැටරි ශ්‍රේණිගත කිරීම සහ බැටරි සමාන්තරගත කිරීම. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු බැටරි ශ්‍රේණිගත කිරීම සහ සමාන්තරගත කිරීමත් සමග.